Travelers. Hi කොහොමද? අපේ Travelers වීඩියෝ බලන ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අපි මේ යන්නේ පිටවල පතන. එහෙමත් නැත්නම් පුංචි ලෝකාන්තය බලන්න. මෙතනට එන්නේ කොහොමද කියලා කියනවා නම් මාතලේ ටවුන් එකට ඇවිල්ලා රත්තොට පාරේ එන්න ඕනේ රිවර්ස්ටර්න් හරහා මේ පිටවල පතනට. පිටවල පතන පුරාම තන බිම් තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ යන මාර්ගයේ දෙපැත්තෙම පොඩි කණු හිටවල තියෙනවා. ඇත්තට මේගොල්ලෝ මේ පතනේ අපිට ඇවිදින්න මාර්ගය වෙන් කරලා දීලා තමයි තියෙන්නේ. මොකද මේ පිටවල පතනටම ආවේනික වෙච්ච විශේෂ ශාක වර්ග මේ පතන පුරාම විහිදිලා තියෙනවා. ඉතින් ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා මේ ලකුණු කරලා තියෙන මාර්ගය, වෙන් කරලා තියෙන මාර්ගයේ විතරක් යන්න. මොකද අපි ඒ ආවේනික ශාක රැක ගන්න ඕනේ. මේ පිටවල පතනට නම ලැබුණේ කොහොමද කියන්න පොඩි කතාවක් තියෙනවා. රජ කාලේ රජවරුන් වැරදි කරපු අයට දඬුවමක් විදියට මේ පිටවල පතන ප්‍රදේශයට වැරදිකරුවන් පිටුවහල් කරා කියලා මතයක් තියෙනවා. ඒ නිසා මේ ප්‍රදේශය පිටවල පතන වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. බලන හැමතෙම දැක ගන්න පුළුවන් වෙන්නේ හරිත පැහැය විතරමයි. ඒ තරම්ම සුන්දර පරිසරයක්. ඒ වගේම ලස්සන මල් වර්ග, විවිධ සමනැල්ලු අපිට මේ ගමන පුරාවටම දැක ගන්න පුළුවන් වුණා. පාර මෙහෙම තිබුණට මේක යන්න අපහසු ගමනක් නෙමෙයි. කඳු නගින්න එහෙම මුකුත් නැහැ. තැනිතලා භූමියක තමයි ගමනාන්තය දක්වාම යන්න තියෙන්නේ. එන්ට්‍රන්ස් එකේ ඉඳලා මීටර 700ක වගේ දුරක් තමයි අපිට ගමනාන්තය දක්වා යන්න තියෙන්නේ. විනාඩි 10ක් 15ක වගේ දුරක් ගෙවාගෙන අපි අපේ ගමනාන්තයට ළඟා වුණා. මෙතන සුන්දරත්වයත් වැඩි වගේම තමයි හුලම් පාරත් හරිම වැඩි.
ඉතින් ඔයාලා ෆොටෝ ගන්නකොට වීඩියෝ කරනකොට ඉතාමත් පරිස්සමෙන් කල්පනාකාරීව තමයි මේ දේවල් කරන්න ඕනේ. ඉතින් සොබා දහමේ තවත් මෙවන් තැනකින් අපි නැවත හමු වෙමු. Travelers.